අඳුරට අධිපති බලවේග මේ ලෝකෙ නැහැ කියලා හිතනවා නම් ඔබ ඉන්නේ ලොකු මුලාවක. මධ්‍යම රාත්‍රිය කියන්නේ මනුෂ්‍ය අපිට අයිති කාලයක් නෙවෙයි. මළගිය ප්‍රාණකාරයෝ තමන්ගේ පරිගැනීම් සහ පිපාසාවන් සංසිතුවා ගන්න පාරවල් වල ඇවිදින හෝරාව ඒකයි. අද අපේ කතාව තමන්ගේ ජීවිතේ එකම එක වැරදීමක් නිසා සදාකාලික අඳුරකට ඇද වැටුණු තරුණයෙක් ගැනයි. ඔබ සූදානම්ද මේ බියකරු අත්දැකීමට? සම්පත් කියන්නේ නගරේ රැකියාව කරලා තමන්ගේ ගමට එන්න හුඟක් රැ වෙන කෙනෙක්. එදා පොයේ දවසට කලින් දවස තද වැස්සක් වැහැලා ඉවර වුණු නිසා මුළු වටපිටාවම ඝන මීතුමකින් වැහිලා තිබුණේ. සම්පත් තමන්ගේ මෝටර් සයිකලයෙන් මලහන්දී කියන පාළු කැලෑ පාරට ඇතුළු වුණා. එක පාරටම බයිසිකලේ ඉස්සරහා ලයිට් එක නිමි පත්තු වෙන්න ගත්තා. සම්පත් බයිසිකලේ හිමින් පදවනකොට අර පාර අයිනේ තියෙන පරණ බෝක්කුවක් උඩ සුදු ඇදගත්ත ගැහැණියක් වාඩි වෙලා ඉන්නවා. ඇගේ මුහුණ දිගු කෙස් කලඹකින් වැහිලා තිබුණේ. ඇය තමන්ගේ අතේ හිටපු පොඩි දරුවෙක් හිමින් නලවමින් හිටියා. සම්පත් බයිසිකලේ නතර කළා. නංගි, මේ මාරයා මෙතන මොකද කරන්නේ? ගෙදර යන්න වාහනයක් නැද්ද? ඔහු කාරුණිකව ඇහුවා. ඇය ඔළුව උස්සන්නේ නැතුවම ඉතාම මලානික හඬින් මෙහෙම කිව්වා. අයියේ, මගේ කොණ්ඩේ අවු වෙලා. මට මේ දරුවව පොඩ්ඩක් අල්ලගන්න උදව් කරනවද? මේක හදාගන්නකම්. සම්පත් කිසිම සැකයක් නැතුව ඒ දරුවව තමන්ගේ අතට ගත්තා. හැබැයි ඒ දරුවා අතට ගත්ත ගමන් සම්පත්ගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. ඒ දරුවාගේ සිරුර අයිස් කැටයක් වගේ සීතලයි. ඒ විතරක් නෙවෙයි, තප්පරයෙන් තප්පරයට ඒ දරුවාගේ බර වැඩි වෙන්න ගත්තා. හරියට මහා ගල් ගෙඩියක් වගේ. රිදියස්සින් එන්නේ පුදුම පිළිගඳක්. සම්පත් දරුවගේ මුහුණ බලන්න උත්සාහ කරනකොට අර ගැහැණිය ඊටාම ගුරුසු හඬින් ගර්ජනය කළා. මුණ බලන්න එපා. මගේ දරුවා නිදාගෙන ඉන්නේ. සම්පත් දරුවා බිම දාලා පණ එපා කියලා බයිසිකලයට පැනලා ස්ටාර්ට් කරා. ඔහු උපරිම වේගයෙන් බයිසිකලේ පැද්දත් ඔහුට පෙනුනේ ඔහු ඉන්නේ එකම තැන කියලා. පාරේ හැම තැනකින්ම මෝහනීගේ බියකරු සිනාව සහ හඬ රැව් දෙන්න ගත්තා. ගස් අතු උඩ පාර මැද හැමතැනම සුදු රෙදි කෑලි පාවිමින් තිබුණා. එක පාරටම ඔහුගේ බයිසිකලේ ඉස්සරහට මෝහිනී මතු වුණා. ඇගේ අත් අඩි 10ක් විතර දිග වෙලා සම්පත්ගේ බෙල්ල දෙසට ඇදී ආවා. තොට ගැලවීමක් නෑ. මගේ දරුවට දැන් බඩගිනේ. එම හඬින් කෑ ගැසුවා. සම්පත්ගේ බයිසිකලේ පාරෙන් ඉවතට පැනලා ඔහු මහා ප්‍රපාතයකට ඇද වැටුණා. පහුවදා ගමේ මිනිස්සු සම්පත්ව හොයාගන්නකොට ඔහු හිටියේ මලානික වෙලා. ඔහුගේ පපුව පුරාම ගැඹුරු නියපොතු පාරවල් සහ කට ඇතුලේ මිනි අලු පිරීලා තිබුණා. සම්පත් බේරුණත් එදා ඉඳන් ඔහු කතා කළේ නෑ. සෑම අමාවක රාත්‍රියකම ඔහු තමන්ගේ කාමරේ ජනෙල්ලෙන් පාළු පාර දෙස බලාගෙන ඉන්නවා. මිනිස්සු කියන්නේ මෝහනී තවමත් ඔහුගේ ආත්මය එක්ක සෙල්ලම් කරනවා කියලා. මතක තියාගන්න, රෑ 12න් පස්සේ පාළු පාරක සුදු ඇඳගත්ත ගැහැණියක් දරුවෙක් අල්ලගන්න කිව්වොත් කිසිම වෙලාවක නතර වෙන්න එපා. මොකද ඒ දරුවාගේ බර ඔබේ මිනි පෙට්ටියේ බර වෙන්න පුළුවන්.